ගයිස් මම අද ඔයාලව එක්කන් යනවා රඹුටන් කඩන්න. මේ තියෙන්නේ අද දවසේ අපි කාටපු රඹුටන්. මේ ඉන්නේ මගේ යාළුවා මම අතුරු මල්ලි කෙනෙක්. මෙයා ටැමිල්. මෙයා තමයි අද දවසේ මට මේ රඹුටන් ටික කඩන්න උදව් කරේ. කඩපු රඹුටන් ටික මේ දැන් ඇහිදිනවා එයා මම වහලුට. අපි දෙන්නම තමයි වහලට නැගලා කීකි දෙකකින් රඹුටන් කැඩුවේ. මේක හප්පුරාම තියෙන රඹුටන්. ඇත්තටම අද නම් රඹුටන් කඩන්න අමාරු නෑ. මොකද වහලට නැගලා අතින්ම කඩන්න පුළුවන් වුණ සමහර රඹුටන් ළඟම තිබුණේ. පේනවනේ දකිද්දි කණ්ඩාස හිතෙනවා. පට රසයි නියමයි. ඒ වගේම තමයි අද පොඩ්ඩක් වැස්ස දවසක්. ඔයාලට පේන ඇති වහලේ තියසෙවල බැඳිලා තියෙන්නේ. ලිස්සන සුළුයි. හරි පරිස්සමෙන් කඩන්න ඕනේ නැත්තම් ලිස්සලා යන්න පුළුවන්. අද අපිට පුළුවන් වුණා රඹුටන් ගෙඩි 500ක් 600ක් විතර කඩා ගන්න. මොකද බස් එකේ මම මේ වගේ ඉන්න ඕන හින්දා මම වැඩිපුර කඩා ගත්තේ නෑ. ඇත්තටම මේ ගෙදර ඇන්ටි අපිට මේ රඹුටන් ටික නිකන් දුන්නේ. ඇත්තටම එහෙම මිනිස්සු හරි අඩුයි. ඊට පස්සේ අපි ගියා දූරියන් ගස් බලන්න. මේ තියෙන දූරියන් ගස් මම කවදාවත් දැකලා තිබුණේ නැහැ දූරියන් ගස් මොන වගේද කියන එක. ඉතින් අද තමයි මම දැක්කේ දූරියන් ගස් කොහොමද ගස් වල ගෙඩි තියෙන්නේ කියලා. ඉතින් ආසාවටත් එක්ක දූරියන් ගෙඩි 7ක් 8කුත් මම අරගෙන ආවාද. එහෙනම් ගයිස් රඹුටනුත් එක්ක දූරියන් බඩ පැරෙන්න කමු.